හරි. ඒතකොට මේ වීඩියෝ එක කරන්න අපි 2026 A level එකේ තමයි ඉන්නේ. ඉතින් 2026 A level අපි දන්නවා දැනට සැලසුම් කරලා තියෙන්නේ 2026 අගෝස්තු මාසයේ තමයි විභාගය තියන සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් විභාගයට තව මාස 4කට අඩු කාලයක් තමයි තියෙන්නේ. දැනටවත් දැන් අප්‍රේල් මාස පටන් ගන්න තියෙන්නේ. එතකොට මැයි, ජූනි, ජූලි. හරි මාස 3ක කාලයක් සහ මේ මාසයේ සති 3ක කාලයක් අපිට තියෙනවා. ඉතින් අපි සූදානම් වෙන්නේ අවසාන මාස තුනේ. කියන්නේ මැයි, ජූනි සහ ජූලි මාස තුනේදී ෆුල් සිලබස් හරි පේපර් ක්ලාස් එකක් පටන් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ මාස තුනේදී හරි අපි මේ මාසික සති 4 ගානේ හරි ඒක මාස තුනේදී ෆුල් පේපර්ස් 12 ෆුල් පේපර්ස් 12 ෆුල් සිලබස් පේපර්ස් 12 හරි මේකට තියෙන රිවිෂන් ඕන්ලයින් එක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි ෆුල් පේපර්ස් 12ක් අපි ලියන්න බලාපොරොත්තු වෙනවා. සතියේ එක ගානේ පැය 5ක පේපර්ස් තමයි ලියන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ වැඩසටහන සිද්ධ වෙන්නේ මෙහෙමයි. හරි. එතකොට ෆුල් එක පේපර් එකක් පැය 5ක කාලයක් ඔයාලා ලියන්න ඕන. හරි. භෞතිකව සම්බන්ධ වෙන නම් කරන්නේ කොහොමද? ඔන්ලයින් සම්බන්ධ වෙන කරන්නේ කොහොමද වෙනු කියන්න. ඔයාලා එක පේපර් එකක් පැය 5ක කාලයක් ලියන්න ඕන. ඒ හැම ලියන හැම පේපර් එකකටම ඔයාලා පැය 5ක ඩිස්කෂන් එකක්. හරි. පේපර් එක මම පන්තියේ සාකච්ඡා කරනවා පැය 5ක කාලයක් සාකච්ඡා කරනවා. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් පේපර් ඩිස්කෂන් එක බලලා තියෙනවා නම් පැය 5ක ෆුල් පේපර් එකක් පැය 5කින් සාකච්ඡා කරන්න බෑ සම්පූර්ණයෙන්. ඉතින් අපි සාමාන්‍යයෙන් කරන දේ තමයි පැය 5ක් සාකච්ඡා කරලා අත්‍යවශ්‍යම කොටස් ටික ඉතිරි ටිකට ඔයාලා විවරණයක් ලබා දෙන්න තමයි කරන්නේ. හරි. ඒතකොට මේ ෆුල් පේපර්ස් A level මට්ටමේම තියෙන A level මට්ටම පොඩක් අමාරුයි ස්ට්‍රක්චර් එක. කියන්නේ පේපර් එකේ ස්වභාවය ඒ විදිහම තමයි. කියන්නේ MCQ 50ක් තියෙන ස්ට්‍රක්චර් 4ක් තියෙනවා. ඔයාලට MC මේ ඉසේ ප්‍රශ්න 8ක් තියෙනවා. 8න් 4ක් තෝරලා ලියන්න. A level පේපර් එක වගේම තමයි. එතකොට මේ වෙද්දී තියරි ළමයින්ටත් ෆුල් පේපර් එකක සාමාන්‍ය ලකුණු 100ට උත්සාහ කරන්න බෑ. තව තියරි තියෙනවා වරකට. ලකුණු 90කට විතර උත්සාහ කරන්න පුළුවන්. ඉතින් සෙකන්ඩ් ෂයි ළමයින්ට නම් ඔයා තියරි එක පාරක් ආවරණය කරගෙන තියෙන්නේ. ඔයාලට උදා අවස්ථාවක් වෙනවා. පරණ තියරි ටික මතක් කරගෙන වැඩේ හරියට කරගෙන යන්න. ඉතින් මේ ෆුල් පේපර්ස් 12 ඇතුලේ විෂය නිර්දේශයේ ඔයාලට 12 වතාවක් ආවරණය වුණා වගේ තමයි. මේක නිකන් පේපර් එක ලියන විතරක් නෙමෙයි. ඔයා ෆිසිකලි ඇවිල්ලා දාලා සාමබලංගොඩ නාගරවල නම් ඔයා ඉන්නේ ඔයාලට පුළුවන් අම්බලන්ට පුදුආයතනට ඇවිල්ලා ලියන්න. ඒක නැත්නම් ඔයාලට දාලා නම් කුසික් කායයට ඇවිල්ලා ලියන්න පුළුවන්. මේ ෆෝන් නම්බර් එක දෙන්නම්. මේ නම්බර් එකට කතා කරලා හරි. ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න. හරි. එතකොට සාමාන්‍යයෙන් අපි හිතනවා අම්බලන්ට පුදුආයතනට එනවා කියලා. ඔයා සෙකන්ඩ් ෂයි ළමයි නැත්නම් ඔයා අපේ තීරි පන්තියේ සහභාගී වෙන්න නැති ළමයි නම් අපේ පේපර් ඩිස්කෂන් එක තියෙන්නේ අඟහරුවාදා හවස. හරි අඟහරුවාදා හවස 1 ඉඳන් 6 වෙනිකන් තමයි තියෙන්නේ. මේ මාසේ උඩ සතියේ පටන් ගන්නවා. ඔයාලට පුළුවන් අඟහරුවාදා උදේ 7:00ට ආවනම් ඔයාලට 12:00 වෙනකම් පේපර් එක පැය 5ක් ලියන්න පුළුවන් විදිහට. ඊට පස්සේ පේපර් එක ලියලි කරලා ඔයාලට පුළුවන් 1 සිට 6 දක්වා ඩිස්කෂන් එකට සම්බන්ධ වෙන්න. හරි. තීරණයට මේ වැඩේ කරන්න බෑ කියන්නේ. මගේ තීරපත් දෙන්න නැත්නම් පුළුවන්. නැත්නම් උදේ හරි දැනට දාලා උදේ තීරය අපි කරගෙන යනවා උදේ පන්තියේ. ඉතින් මේ ඔයාලට පේපර් ක්ලාස් එකට නම් සහභාගී වෙන්න ඕන. අර අම්බලවල පන්තියේ සහභාගී වෙන්න ලීසි. ඔයා ගහරුවතේ 7:00ට ආවා. 12:00 වෙනකම් පේපර් එක ලිව්වා. 1 සිට 6 දක්වා ඔයා පේපර් ඩිස්කෂන් එකට හිටියා. ඒතකොට ඒ දවසේ මේ පේපර් එකේ වැඩ කටයුතු ඉවර වෙනවා. ඔයාලට ඊගාව සතියේ එනකොට බලලා ලකුණු හම්බෙනවා. හරි. ඒක තමයි වැඩේ සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් මේ ඔයා අම්බලකට නගරේ නෙමෙයි නම් නිගාල්ලෙත් නෙමෙයි නම් නිගාල්ලෙත් ඔයාලට පේපර් එක ඇවිල්ලා ලියන්න පුළුවන්. නමුත් ඩිස්කෂන් එකේ තියෙන අම්බලකට විතරයි ඔයාලට වීඩියෝ එකක් විදිහට ඩිස්කෂන් එක කරන්න පුළුවන්. ඔයා ලංකාවේ වෙන දැනගෙන ඉන්නේ ඔයාලට පුළුවන් මාසේ පටන් ගන්න කලින් මේ වීඩියෝ කලින්ම දාන්නේ ඒ නිසා හරි ඔයාලා මාසේ පටන් ගන්න කලින් කියන්නේ දැන් මේ මාසේ ඉඳන් වැඩේ පටන් ගන්නනේ තාම අපි ඉඳන් අප්‍රේල් මාසේ. ඒතර අප්‍රේල් මාසයේදී අදාළ ගෙවීම කරාම හරි ඔයාලට මේ මාසේ මුල වෙද්දී ඒ අදාළ පේපර්ස් හතර ඔයාලට හම්බෙනවා. ඒතර මම කියනවා ඔයාලා WhatsApp කරා සම්බන්ධ කරගෙන මේ පේපර් එකක් කවදාවත් කියන්නේ ඔයාලා ලියන්න ඕන කොහොමද කියන කාරණේ ඔයාලා තනියම පැය 5ක කාලයක් කියලා මාර්ගින් ස්කීම් එකක් ඔයාලා දෙනවා. අපි ඒත් එක කුඩිය කරලා ගෙදරට එවන පේපර් සෙට් එකක් තියෙනවා. ඉතින් මාර්ගින් ස්කීම් එක බලලා ඔයාලා අකුරු දාගන්න පුළුවන්. දැන් අපේ පේපර් සෙන්ටර්ස් වල දැන් වල දාලා නැහැ. කාලා බලපු විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඔයාලා බලන පාර්ට් එක තනියම කරගන්න වෙනවා. ඩිස්කෂන් එක ඔයාලා ලයිව් එකත් එක්ක සම්බන්ධ වෙලා බලන්න පුළුවන්කම තියෙනවා. හරි මොකටද රෙකෝඩින් එක අරගෙන ඔයාලා බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ওই විදිහට තමයි වැඩේ යන්නේ. ඒකට ඔයා පැය 5 පේපර්ස් ෆුල් පේපර්ස් A level වලට වඩා අමාරු මට්ටමේ ඒ ව්‍යුහයේම තියෙන පේපර්ස් 12ක් ඔයා ලියන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේ ජූනි ජූලි මාස තුනේදී මාසෙකට පේපර්ස් 4 ගානේ ඔයා පේපර්ස් 12ක් ලියන්න තමයි හදන්නේ. ඉතින් මේ වැඩි විස්තර දැනගන්න මේ නම්බරයට කතා කරලා ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට අමතරව ඔයාලට
තියරි කියන්නේ සෙකන්ඩ් ශෛලා මේක නම් ඔයාලට මොනවාරි මග ඇරෙද්දී තියරි කොටස් තියෙනවා නම් ඒව ඔයාලට වෙනම පැකේජ් විදිහට මේ නම්බර් එක කතා කරලා තියරි කොටස් ටිකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් පේපර් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා තියරි ටික පොරොරික්ෂණය කරගන්න ගමන් මොනවාරි අඩුපාඩු තියෙන තියරි කොටස් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ නම්බර් එක කතා කරලා අඩුපාඩු තියෙන තියරි කොටස් ටික ආවරණය කරගන්න. හරි එහෙනම් උත්තරය මේක විස්තරේ කියන්න තියෙන්නේ අපි පේපර් ක්ලාස් එකත් එක්ක එකතු වෙනවා.